ඕගොල්ලොන්ට මතක ඇති අපි තාරකා විද්‍යාවේ එක වගේ පැතිකඩවල් ගොඩක් එක දිගට සාකච්ඡාවට බඳුන් කරා. ඒක නිසා මම හිතුවා අපි තාරකා විද්‍යාවේ සාකච්ඡා නොකරපු හැබැයි තාරකා විද්‍යාවට ඉතාමත් වැදගත් කොටසක් ගැන සාකච්ඡා කරන්න. ඒ තමයි තාරකා විද්‍යාවේ ඉතිහාසය කියන මාතෘකාව. තාරකා විද්‍යාවේ ඉතිහාසය කියන්නේ තාරකා විද්‍යාවේ තියෙන ලස්සන වගේම කුතුහලය දනවන සුළු පැතිකඩක්. ඒක නිසාම තමයි මම අද මේ වීඩියෝ එකෙන් තාරකා විද්‍යාවේ ඉතිහාසය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාරකා විද්‍යාවේ ඉතිහාසය කියන්නේ තාරකා විද්‍යාව හදාරන කට්ටියට ඉතාමත් වැදගත් කොටසක්. ඒක නිසා තමයි මම මේකම තෝරගත්තේ. මොකද අපි මොකක් හරි විද්‍යාවක් ගැන ඉගෙන ගන්න කලින් මේ විද්‍යාව ඇති වුණේ කොහොමද? මේකේ ප්‍රයෝජනය මොකක්ද වගේම ඒ විද්‍යාවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නැත්තම් අපිට මේක ඉගෙනගෙන යද්දී මේක නිකන් නීරස වෙලා විෂයක් වගේ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ තාරකා විද්‍යාවත් එහෙම නීරස නොවෙන්න මේකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් රසවත්වද බලමු. එහෙනම් ඉතින් අපි මේ යන්නේ තාරකා විද්‍යාවේ ඉතිහාසය ගැන සූක්ෂමව විමසා බලන්න. තාරකා විද්‍යාව ගැන සාකච්ඡා කරද්දී ඔයාලගේ පහසුවටත් මගේ පහසුවටත් මම තීරණය කළා මේවා එක එක ශිෂ්ටාචාර වශයෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි ඉස්සෙල්ලම බලන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගැන. මේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය තිබිලා තියෙන්නේ මීට වසර 4500කට විතර කලින්. මේ කාලේ ඉඳලා තියෙනවා බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ අකාඩියන් වරු කියලා කට්ටියක්. මේ අකාඩියන් වරු කියන කට්ටිය තමයි මේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයේදී තාරකා විද්‍යාව ගැන හදාarලා තියෙන්නේ. වත්මන් තාරකා විද්‍යාඥයින් වගේ තමයි මේ අකාඩියන් වරු කියන කට්ටිය. මෙයාලා තාරකා ගැන එක එක විවිධ නිගමන වගේම අනාගතය ගැනත් එක එක අදහස් කියලා තියෙනවා. මේවා කියලා තියෙන්නේ තාරකා බේස් කරගෙන. නැත්තම් මෙයාලා තාරකා රටාවන් බලලා හෙට වෙන්නේ මොකද්ද? හෙට වහිනවද? වගේ පොඩි පොඩි දත්ත කියලා තියෙනවා. මෙයාලා මේවා කියලා විතරක් නෙමෙයි මෙයාලා මේවා මැටි පුවරුවලත් සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මෙයාලා භාවිතා කරලා තියෙන සංඛ්‍යා රටාව නැත්නම් මෙයාලා භාවිතා කරලා තියෙන සංඛ්‍යා පද්ධතිය 60 පාදයේ සංඛ්‍යා පද්ධතිය. මෙයාලගේ මනා තාක්ෂණයෙන් යොත් සූර්ය දෙවලවල් නැත්නම් සූර්යයන් වහන්සේට නැත්නම් සූර්යයා කියන දෙවියන්ට ඉදි කරපු එක දේවස්ථාන තියලා තියෙනවා. මේවා ඊටාම දියුණු. නැත්නම් ඊටාම දියුණු ලෙස තමයි මේවා හදලා තියෙන්නේ. ඒකෙන් නැවතුන්නේ නැති මේ කට්ටිය ග්‍රහචාලන සටහනක් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට නම් අපි කතා කරන්නේ ඔයගොල්ලෝ ගොඩක්ම දන්න ශිෂ්ටාචාරයක් ගැන. මේක තමයි මිසර ශිෂ්ටාචාරය. ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ මිසරේ කියන්නේ පොඩ්ඩක් හැම පැත්තටම ඔළුව දාගෙන ඉන්න කට්ටියක් කියලා. මේ මිසර ශිෂ්ටාචාරයේ තාරකා විද්‍යාව ගැන අමුතු දේවල් අපිට හම්බ වෙනවා. මේවල මම තුනක් කියන්නම්කෝ. පළවෙනි එක තමයි මෙයාලා මේක සම්පූර්ණයෙන්ම මේ තාරකා විද්‍යාවට යොමු වෙලා තියෙන එක කුඩා කරුණක් නිසා. ඒක තමයි මේ කාලේ තිබිලා තියෙන නයිල් කියලා නදියක්. ඔයගොල්ලෝ දන්නවනේ මිසර ශිෂ්ටාචාරයට බේස් වෙලා තියෙන. නැත්තම් මිසර ශිෂ්ටාචාරය පවතින්නේ මේ නයිල් නදිය මත කියලා. ඒක නිසා මේ නයිල් නදිය නිතරම උතුරනවා. නැත්තම් මේ නයිල් නදිය පිට අර ගන්නවා. ඒක නිසා මේ මිසර ශිෂ්ටාචාරය නිතරම ගම් වතුර වලට පත් වෙලා තියෙනවා. මේක මෙයාලට මහත් ගැටලුවක්. මොකද මේ නයිල් නදිය පිට අර ගලද්දී මෙයාලගේ වගාබිම් වගේ දේවල් යට වෙලක් තියෙනවා. ඒක නිසා මෙයාලා මේ නයිල් නදිය පිට අර ගන්න කාලේ පොඩ්ඩක් හොයලා තියෙනවා. මෙහෙම හොයද්දී මෙයාලට හම්බෙලා තියෙනවා රාත්‍රී හසේ තියෙන එක්තරා දීප්තිමත් තරුවක්. මේ තරුවේ නම තමයි සීරියස්. ඔයගොල්ලෝ දැන් දන්නවා මේ තරුව මොකද්ද කියලා. මේ සීරියස් තරුවට අනුව තමයි මෙයාලා මේ කට්ටකට පස්සේ කෘෂිකර්මාන්තය කරන කාල සීමාව නිර්ණය කරලා තියෙනවා. ඒත් එක්කම මෙයාලා තමයි ජ්‍යාමිතියත් ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. මෙයාලා ගැන විශ්වයට නැත්තම් විශ්වය ගැන මෙයාලට එක අමුතු න්‍යායක් තිබිලා තියෙනවා. කියන්නේ මෙයාලා විශ්වය ගැන හිතලා තියෙන එක වෙනස්ම කෝණයකින්. මෙයාලා හිතලා තියෙන්නේ එක දෙවගණක් ඉන්නවා එයාගේ ඇඟේ තරු ගොඩාක් ඇලවිලා තියෙනවා. ඒවා තමයි අපිට ඔය රෑ පේන්නේ. ඒ දෙවගණ ඉන්නේ ඇඟේ එක ගොඩබිම් අලවගත්ත දෙවි කෙනෙක්ගේ ඇඟ උඩින් නැමිලා. ඒ කියන්නේ
ගොඩබිම් මලවාගත දෙවි කෙනෙක් ඉන්නවා. මේ දෙවියට උඩින් එක දෙවගණක් ඉන්නවා නැමිලා. මේ දෙවගණ ඇඟේ තමයි තරු තියෙන්නේ. ඒ වගේම මේ දෙවගණගෙන් දෙපැත්තෙන් ඉන්නවා ඉර සහ සඳ. මේ ඉර හා සඳ කියන දෙක එක බෝට්ටුවක නැගිලා තමයි මේ දෙවගණ වටේ කැරකෙන්නේ. එතකොට තමයි අපිට උදේ වගේම දවල් කියන දේත් ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඊජිප්තු ජාතිකයන්ගේ තවත් විශේෂ නිර්මාණයක් තිබිලා තියෙනවා. මේක තමයි මම තුන්වෙනි කොටස විදියට ඕගොල්ලන්ට කියන්නේ. මේක තමයි පිරමීඩ. ඕගොල්ලෝ දන්නවා පිරමීඩ හදලා තියෙන පාරාවෝ කියන එක්තරා විශේෂ රජුරුවන් වහන්සේ නැත්නම් රජ පෙළපතක් සඳහා කියලා. මෙයාලා මේ පිරමීඩ හදද්දී භාවිතා කරලා තියෙනවනේ ගල්. මේ විශාල ගල් කුට්ටි බදාම රහිතව තමයි එක මතයක තියලා තියෙන්නේ. මෙහෙම බදාම රහිතව එක මතයක තියද්දී මේක ඇතුළේ පොඩි හිඩැස් සිටිනවනේ. ඕගොල්ලන්ට උනත් ගල් දෙකක් එක මතයක තියද්දී පොඩි හිඩසක් හිටිනවා. හැබැයි මේ පිරමීඩ වල එක ගලක ඉඳන් අනිත් ගලට නැත්තම් මේ ගල් කුට්ටි දෙකක් අතර හිඩසට පොලයක්වත් ඇතුල් කරන්න බැරි තරම් කුඩා හිඩසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාරම නීට් එකට නැත්තම් මාරම අර ගල් කුට්ටියට මේක හරියටම ෆිට වෙන විදිහට තමයි මෙයාලා මේ පිරමීඩ හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පිරමීඩ වල තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මිකල ද්‍රව තාරකාව වූ ඩ්‍රැකෝ රාශියේ දීප්තිමත්ම තරුව වන සුබාන් තරුව වගේම වත්මන් ද්‍රව තාරකාව වන පොලාරියස් තරුවත් දෑහසේ දීප්තිමත්ම තරුව වන සීරියස් හා ඔරායන්ගේ බඳපටියේ මැද පිහිටි තරුවල අල්ටනෙක් යන තරුවල ආලෝකයක් මේ පිරමීඩ ඇතුළට වැටෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ මේ කාලේ ලොකු තාක්ෂණයක් තිබිලා තියෙනව නේද අපිට හිතා ගන්න බැරි. ඒ වගේම තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රධානම දෙවියා වන්නේ ඉරු දෙවියා. මේ ගොඩක් ශිෂ්ටාචාරවල බේස් වෙලා තියෙන දෙවියා තමයි ඉර දෙවියා. මොකද මේ ඉර කියන්නේ අපිට දැක ගන්න පුළුවන් ලොකුම තරුවනේ. මොකද මේක දිව අහසෙත් ලොකුවටම පේනවා. ඒක නිසා තමයි මේක ඉර දෙවියන් වහන්සේ විදිහට ගොඩක් ශිෂ්ටාචාරවල සලකලා තියෙන හේතුව. ඊළඟට නම් අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් ආස කරන වගේම ඕගොල්ලොන්ට ගොඩක් ළඟම තියෙන ශිෂ්ටාචාරයක් ගැන. ඒ කියන්නේ අපි ඊළඟට කතා කරන්න යන්නේ ඉන්දියානු ශිෂ්ටාචාරයේ තාරකා විද්‍යාව ගැන කොහොමද හදාarලා තියෙන්නේ කියන එක බලන්න. ජ්‍යොතිෂ පිළිබඳ මූලික කරගැනීමෙන් තමයි මෙයාලා තාරකා විද්‍යාව ගැන හදාarලා තියෙන්නේ. මේ කාලයේදී තාරකා විද්‍යාව ගැන හදාarලා තියෙන්නේ ශාස්ත්‍රවරුන් කියන කට්ටිය. මෙයාලා මේවා පුස්කල පොත් කියන කොළ ජාති වලින් හදපු. නැත්තම් ඔයගොල්ලෝ දන්නවනේ පුස්කල පොත. මේ පුස්කල පොත්වල තමයි සටහන් කරලා තියෙන්නේ. මේ කාලේ මාස 12කින් යුත් සටහන් ජනප්‍රිය වෙලා තියෙනවා. ත්‍රිකෝණමිතික අගයන් තාරකා ශාස්ත්‍රයට එක් කිරීමේට මේ ආර්යභට්ට නම් ශාස්ත්‍රවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පෘථිවිය සහ චන්ද්‍රයාගේ කක්ෂ දෙක ඡේදනය වන ස්ථානය සහ රාහු සහ කේතු ලෙස නිර්මාණය කළ දෙන්නේ මෙයාලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති පෘථිවිය වගේම චන්ද්‍රයාගේ කක්ෂ දෙක එක තැන් දෙකකදී කැපෙනවා. ඒ කියන්නේ කක්ෂ දෙක තැන් දෙකකදී එකට හම්බෙනවා. මේ තැන තමයි මෙයාලා රාහු වගේම කේතු විදියට හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි තරික්ෂුව සහ ಖಗೋල ගෝලය නම් උපකරණ 16 සහ 17 වන ශතවර්ෂවලදී ලාහෝරයේ පිහිටවන ලද්දේ මේ ආදිතන ඉන්දියානු තාරකා විද්‍යාඥයන්ම තමයි. ක්‍රිස්තු පූර්ව 1400ක් පමණ ඉතිහාසයේදී රචනා වුණු වේදාංග ජ්‍යොතිෂ්‍ය කියන ඉපැරණි තාරකා විද්‍යා කෘතිය ලියලා තියෙන මේ ඉන්දියානු ශිෂ්ටාචාරයම තමයි. ඊළඟට අපි කතා කරන්නේ තාරකා විද්‍යාවේ විශේෂ ශිෂ්ටාචාරයක් වෙච්ච චීන තාරකා විද්‍යාව පිළිබඳව. චීන ජාතිකයන් විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ස්වාධීනව තාරකා විද්‍යා නිරීක්ෂණ සිදු කරගෙන ගිහින් තියෙනවා. මෙයාලා හේලිගේ වල්ගා තරුව නිරීක්ෂණය කරලා සටහන් තියාගෙනත් තියෙනවා. ඒ වගේම තමයි තරු සහ ද්‍රවීය සිතියම්කරණය ක්‍රමයක් මෙයාලා හොයාගෙන තියෙනවා. මෙයාලා මේ යටතේ සිතියම් ගත කරපු එක තරුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වෘෂභ රාශියේ කැබී සුපර්නෝවා පිපුරුමත් මෝන් විසින් නිරීක්ෂණය කරලා තියෙනවා කියලා මේ විද්‍යාව හොයාගෙන තියෙනවා. මෙයාලා තාරකා විද්‍යාවට අත්‍යවශ්‍ය වෙච්ච විවිධ උපකරණ රසක් හොයාගෙන තියෙනවා. මම චීන ශිෂ්ටාචාරයේ සාකච්ඡාවත් එක්කම
අද වීඩියෝ එක නවත්තනවා. මොකද මේ වීඩියෝ ගොඩක් දික් වුණත් මට අප්ලෝඩ් කරන්නත් කරදරයි, එඩිට් කරන්නත් කරදරයි. මොකද මේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට විනාඩි 10ක් 15ක් වුණාට මම මේක එඩිට් කරන්න පැය 6ක් 7ක් මහන්සි වෙන්න ඕනේ. ඒක නිසා මේ channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එකත් එක්කත් එකතු වෙලා ඉන්න. මොකද මම මේකේ දෙවෙනි කොටස විදිහට ඊළඟ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වගේම අරාබි මායා කියන ශිෂ්ටාචාර දෙකේ තාරකා විද්‍යාවේ ඉතිහාසය ගැන. එහෙනම් ඉතින් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අදට මම සමුගන්නවා.